මම විස්තර කරන්නේ බෞද්ධ දර්ශනය මිසක් මිත්‍යා දෘෂ්ටික දර්ශන නෙවෙයි. ඒ හින්දා සිහියෙන් අහගත්තොත් හොඳයි. දැන් අද දවසේ මේ ධර්මානුශාසනාව පවත්වන්නට යොදාගෙන තිබුණු පිළිවෙත වෙනස් වෙලා කලබගෑනියක් වෙලා පිරිසක් නැවිත් පිරිසක් ඇවිත් මානසික ආතතීන් තියාගෙන මේ ග්‍රාමවාසී නිගමවාසී එක හැලියේ බත් කාපු තොපට පිස්සු වගේ හැදුනේ අයියේ ඈ මෙච්චර කාලාන්තරයක් ඇහුවේ මොනවද? බනද? ගමක ජීවත් වෙන්න පන්සලක් ආශ්‍රය කරන්න ඒකවත් දන්නේ නැත්තම් මොනවද ඉගෙන ගත්තේ? මොකටද බණ ඇහුවේ? දැන් අද මම මේ දේශනා කරලා යන ධර්මානුශාසනාවත් ඒ වගේම කියලා මට සන්තෝෂයෙන් මේ බණ කියන්න හිතෙයිද? මම මේ ආරූඪ කරගෙන කියන්න හැදුවාට එකෙන් ඵලයක් වෙයිද? මේ වගේ මෝඩ જાතියකට කතා කරුවාම කියලා හිතෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ තියෙන දර්ශනයක් බෞද්ධ දර්ශනයක් බුද්ධිමතුන් විසින් අනුගමනය කරන බුද්ධිමතෙක් වීම සඳහා අනුගමනය කරන දර්ශනයක් තියෙන්නේ. ඒක දකින්න ඕනේ. දැකලා ඒ අනුව ගමන් කරන්න ඕනේ. එහෙම නැතුව මිත්‍යා දෘෂ්ටික විශ්වාස තියාගෙන බොරුවට මාත් බෞද්ධයෙක් කියලා සරුවාට වැඩක් නැහැනේ. නේද? දැන් මට කියන්න දේවාලේ කාගේද? දෙවොල හැදුවේ කාටද? කාටද හැදුවේ? දේවාලේ මේ මිනිස්සු ටික ගෙනල්ලා මෙතන තියාගත්තා නම් මට මේක හරියටම කියලා දීලා යන්න. දේවාලේ හැදුවේ මලල බණ්ඩාරටනේ. නේද? මලල බණ්ඩාර දෙයියෝ නේද? ඔව්. මලල බණ්ඩාරට තමයි දේවාලේ හැදුවේ. එතකොට මලල බණ්ඩාර කොහෙද? මලල බණ්ඩාර කොහෙද? චාතුරු මහරජකේද යාමේද තුසිතයේද නිම්මාන රතියේද නිම්මිතද වසවත්යේද මේ දිව්‍ය ලෝක 6 කෝකේද? දේවාලේ නමින් බත් කන එක මිනිහෙක් හරි ඉන්නවනම් මට කියන්න. දේවාලේ මංගල්‍ය කරලා පඳුරු ගැට ගහලා දෙවියෝ නාමයෙන් මලල බණ්ඩාර දෙවියෝ නාමයෙන් බත් ඇටයක් හරි කන එකෙක් හරි ඉන්නවනම් මට කියන්නකෝ. ඒ මිනිසයාට කෙලෙහි ගුණ සැලකීමක් හැටියට මලල බණ්ඩාර කියන්නේ කවුද කියලා දන්නවද කියලා බලා ගන්න මට. මහා පරජාතියක්නේ ජීවත් වෙන්නේ. මොකක් හරි අටව ගන්නවා ඒකේ නමින් බත් කනවා අඩුම තරමේ මම බත් කන්නේ අය කියලාවත් ලැජ්ජ නැතුව මිනිහෙකුට දැනෙන්න එපා. එහෙම නැත්නම් වැඩක් නැහැ. මලල බණ්ඩාර කියලා කියන්නේ මේ පළාතේ ජීවත් වෙච්ච ශ්‍රේෂ්ඨ තුනුරුවන් සරණ ගිය උපාසකේ. බුදුන් දහම් සංඝුන් සරණ ගිය උපාසකේ මලල බණ්ඩාර. ඒ මිනිසයා මේ පළාතේ හිටපු මිනිහෙක්. ඒකනේ දේවත්වයට ආවේ. එමනම් මුළු ලංකාවෙම ඉන්න බෑ මල්ල බණ්ඩාර. මේ පළාතට විතරක් ඇයි මල්ල බණ්ඩාර.
ඒ පළාතට අධිපතියා හැටියට ඉඳලා කරපු සේවයට දේවත්වයට ආවා. මහසෙන් රජුරුව මින්නේරි දෙයියෝ හැටියට වඳිනවා. කරපු සේවයට දේවත්වයට ගෙනල්ලා මිනිස්සු වන්දනා කළා. ඔබ ඔය කාන්තාවෝ හැටියට පත්තිනි මෑණියන්ට වන්දනා කරනවා. දෙවොල හදාගෙන දේවත්වයෙන් පුදනවා. උදාර ගැහණියෙක් තුල තියෙන්න ඕන වටිනාකම් තිබුණු ගෑණියක් නිසා. එහෙම නැතුව සදිව්‍ය ලෝකෙන් ආපු අයට මෙහෙ දෙවොල් හදලා තියනවද? නෑ. දේවත්වයට ආපු මිනිස්සුන්ට දේවත්වයට ආවේ ඇයි? බුදුන් දහම් සංගුණ සරණ ගිහිල්ලා පින් කුසල් වඩා ලෝකයට කරපු උදාර සේවයට ඒ මිනිහගේ නමින් බත් කනවනම් ඒ මිනිහයාගේ නමින් බත් කනවනම් අඩුම තරමින් ඒ මිනිහයා ගිය මගේ යන්න දෙපැයි. ඒකත් කඩාගෙන බිඳගෙන විනාශ කරලා මිනිස්සු කෑලි කෑලි වලට කඩලා දේවත්වයේ නාමෙන් යැපෙන්න හදන්න හොඳ නැහැ. පන්සල මුදුන් මල්කඩ කාගේද? මලල බණ්ඩාර ඇතුළු එවකට මේ සමාජයේ හිටමු මිනිසුන්ගේ ඉඳලා ආදි මානවයා බුදුන් දහම් සංගුණ සරණ ගිහිලා තමා කළ දේවල් කළේ. ඒ නිසයි මේ මිනිස්සු දේවත්වයට ආවේ. සමන් දෙයියෝ කවුද? සමන්ගිරි පර්වත ප්‍රාන්තයේට අධිපතිව හිටපු සමන් දේවත්වයට ආවා. කතරගම දෙයියෝ කවුද? කන්ද කුමාර. කරපු සේවයට දේවත්වයට ආවා. පුල්ලියාර කුමාර දේවත්වයට ආවා. එහෙම තමයි මේ ලංකාවේ ওই දේව සංකල්පේ තියෙන්නේ. එහෙම නැතු සදිව්‍ය ලෝකේ දෙවියෝ නෙවෙයි. මානවයා උදාරත්වයෙන් කළ මෙහෙවරට දේවත්වයෙන් පිදුම් ලැබුවා. ඒ වන්දනීය බව තමයි ඔය තියෙන්නේ. ඒක අගක් මුලක් මොකක්වත් නොදැන දෙවියන්ට බැන්නා, ගෑනුන්ට බැන්නා, හාමුදුරුවරුන්ට බැන්නා, දේශපාලඥයන්ට බැන්නා. බනිනව නෙමෙයි දැනෙනවා. බනිනවා වගේ. ඇයි අඩුපාඩු තියෙන පෙරේතයන්ට පුතා. අඩුපාඩුකම් තියෙන පෙරේතයන්ට දැනෙනවා. දැන් මම පත්තිනි අම්මා වර්ණනා කරුවොත් එහෙනම් මෙතන ඉන්න ගෑනු භාගයට භාගයක් තරහ වෙයි තමයි. පත්තිනි අම්මා දේවත්වයට ආවේ පත්තිනි අම්මගේ ගුණ මම වර්ණනා කරලා ඒ තැන නැති ගෑනු අපායේ යන්නේ කියලා මං කිව්වොත් එහෙම බලන් කාඩ කුපාඩි වල් වැඩ කරන ගෑනු ඔක්කොම තරහ වෙනවා. තරහ වෙනව නේද? ඉතින් මං කියන්නේ ඇත්තද බොරුවක්ද? කාඩ කුපාඩි වල් වැඩ කරන ගෑනු අපායේ යනවා කියලා කිව්වා. ඒක බොරුද? ඒක තමයි සත්‍ය. එහෙනම් පන්සිල් මොකටද පුතා? පන්සිල් පද පහ මොකටද? මේ පන්සිල් පද පහ රකින්න නැති අය දුගතියට යනවා. සුගතියට යන්නේ. පන්සිල් පද පහේ මොනවද තියෙන්නේ? වල් වැඩ කරන්න එපා කියලානේ. වල් වැඩ, තිරිසන් වැඩ, නිවට වැඩ, නීච වැඩ, හීන වැඩ කරන්න එපා කියලානේ තියෙන්නේ. ඉතින් ඒක කරන අයට ප්‍රශංසා කරන්න කියලා තියනවද? එහෙම කරන අයට
නෑ ප්‍රශංසා කරන්න නෙමෙයි නිගා කරන්න තියෙන්නේ. එයාට නිගා කරන්න. ඒ කරන වැඩේ නිന്ദා සහගතයි. කරන කෙනෙක් ඉන්නවා නම් එයාට දැනෙනවා මේක. ඔය පරාභව සූත්‍රයේ ඔයාලා දැකලා ඇතිනේ අහලා ඇතිනේ නේද? පරාභව සූත්‍රය කියලා කියන්නේ පරිහානියටපත් වෙන කාරණා ඇතුළත් සූත්‍රය. වසල සූත්‍රය වසල සූත්‍රය කියලා කියන්නේ නීචම නීච කුලහීන කෙනෙක් වෙන විදිය. ඉතින් බණ පොත කියන්න බෑනේ මේකලාගේ මිනුම් දඬු වලට. මේකලාගේ මිනින් දඬු වලට බණ පොත කියන්න බැරි වෙනවා. මිත්‍යා දෘෂ්ටික කාලකන්ණියෝ ඉන්නවා මේ වාගේ. ඒ හින්දා පින්වතුනි ඇස්සරලා ලෝකේ දිහා බලන්න. නිවැරදිව ලෝකේ දිහා බලන්න. බල ජීවිතේ ඉගෙන ගන්න. යා යුතු නොයා යුතු මඟ තහවුරු කරන්න. එතකොටයි ඒකේ වටිනාකම තියෙන්නේ. මේ බණ අහන්නේ අවබෝධය ගන්න. මිනිහෙක් හැටියට කොහොමද ජීවත් වෙන්නේ? ගැහණියෙක් හැටියට කොහොමද ජීවත් වෙන්නේ? මවක් හැටියට පියෙක් හැටියට කොහොමද අපි සමාජය ඇතුළේ ඉන්න ඕනන්නේ? දරුවෙක් හැටියට මේ ජීවිතේ දිනන්න නම් මොනවද කරන්න ඕන? ඒකටනේ මේ බණ අහන්නේ. නැත්නම් ඇහිමෙන් ඇති ඵලෙ එක තැනම පල් වෙන ලගින මිනිහෙන්න බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායං කාමේසු කාම සුඛල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ධම්සප්පවතුන් සූත්‍ර දේශනාවේ මුලම තියෙන්නේ ওই ටික. ද්වේ මේ භික්ඛවේ අන්තා. අන්ත දෙකක් තියෙනවා අවබෝධ කරගන්න. ඇවැත්නි පින්වතුනි මොනවද මේ අන්ත දෙක? කාමේසු කාම සුඛල්ලිකානු යෝගෝ. මේ කුණු ශරීරයට නිර්වාණය පතා විමුක්තිය පතා සැනසීම පතා සැපත පතා සෞභාග්‍ය පතා කවුරු හරි අධික දුක් දෙනවා නම් තව උපදින්නේ දුකමයි. ඒ හින්දා ඒක අතාරින්න කිව්වා. කවුරු හරි සැප දෙනවා නම් මේ කුණු ශරීරයට සැප දෙන්න උපදින්නේ දුක. උපදින්නේ දුක. ඒ හින්දා මේ දෙක අතාරින්න කිව්වා. අතහැරලා මැදමාවතේ ගමන් කරන්න කිව්වා. මධ්‍යම ප්‍රතිපදාවේ. දැන් මේක විස්තර කෙරුවොත් එහෙම ඔබට දුක හිතෙනවා. මේක විස්තර කෙරුවොත් ඔබට දුක හිතෙනවා. හේතුව මෝඩයි අපි. ඒක අවබෝධ කරගෙන ගමන නිවැරදි කරන්න පේන්නෙම මට බැන්නා කියලාමයි. පේන්නේ මට බැන්නා කියලා. අඩුව පෙන්නනකොට ඒ අඩුව නිවැරදි කරගන්න. එතකොටනේ හරියන්නේ නේද? නියර දිගේ යනවා ගොවියෙක්. උඩ ලියද්දේ වතුර ටික බහිනවා. බලනකොට කක්කුටු හිලක් තියෙනවා. ගොවියා මොකද කරන්නේ? අර හිල මකනවා. අර හිල මකලා දානවා. හේතුව උඩ ලියද්ද ආරක්ෂා කරගන්න. උඩ ලියද්ද පෝෂණය කරගන්න. ඒක රැකගන්න. ඒක ජීවත් කරවන්න. ඒකෙන් ඵලයක් ගන්න.
අර සිද්ධ වෙන අඩුව මකලා දාන්න. ඒ වරද මකලා දාන්න. ඒ සිදුර හිල වහන්නේ ඒ නිසා. අපි හිල තියෙන්නත් ඕනේ, ගොයම පැහෙන්නත් ඕනේ. එහෙමනේ අපේ ඔළුව වැඩ කරන්නේ. ඒකනේ මෝඩකම කිව්වේ. ඒකෙන් අත මිදෙන්න ඕනේ. අත නොමිදී ඒකෙම ඇලුනොත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා හීනෝ පහත් මිනිහෙක් වෙනවා. ජරා වැඩවලම ඇලුනොත් පහත් මිනිහෙක් වෙනවා. හීනෝ ගම්මෝ එක තැන පල් වෙනවා, ලගිනවා, දියුණු වෙන්නේ. එක තැනම පල් වෙනවා, ලගිනවා මිසක් දියුණුවක් ලැබෙන්නේ. ඒ වගේම පින්නතුනේ පෝතුජ්ජනිකෝ දවසින් දවස වරදෙහිම ඇලිලා වැරදි දැකීමකින්ම ඉන්න මිනිහා දවසින් දවස කෙලෙස් බර වෙනවා. පාපයට බර වෙනවා. වැරදි වලට එකතු වෙනවා. විනාශ වෙනවා ඒකේ. අනරියෝ උත්තරීතර මනුස්සකම කෙලස ගන්නවා. උත්තරීතර මනුස්සකම කෙලස ගන්නවා. ලෝකයා විවාහාර කරනවා ඊට පස්සේ මේකනම් මිනිහෙක් නෙමෙයි තිරිසනෙක් කියලා. මේකනම් මිනිහෙක් නෙමෙයි යක්ෂයෙක්. මේකනම් මිනිහෙක් නෙමෙයි පෙරේතෙක්. එහෙම විවාහාර කරන්න ගන්නවා සමාජයේ. ඇයි? අර කෙලෙස් බර බව, පාපයට බර බව වැඩි නිසා මනුස්සකම නැති කෙනෙක්, මිනිස්කම නොමැති මිනිහෙක් තිරිසංගත තැනට වැටෙනවා. අන්තිම කාරණය අනත්ත සංහිතෝ, හැම පැත්තක්ම ඔහු විනාශ කරගන්නවා. ඔහුගේ හැම පැත්තක්ම විනාශ කරගන්නවා. ආර්ථිකය, සමාජීයත්වය, සෞඛ්‍ය, ආධ්‍යාත්මය, මේ සියල්ලම විනාශ කරගන්නවනේ. අවාසනාව. එහෙනම් බණහනකොට පින්නතුනි පැහැදිලි හිතක් ඇතිව නුවණින් හිත කය වචනේ කියන ත්‍රිවිධ ద్వාරයේ සම්බර කරගෙන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න ඕන.